මම CID එකේ. මාත් මන සියලි නෙමෙයි හැබැයි. හරි හරි මම ඒක දන්නවා. ඒකනේ අපි මෙතනට ආවේ. ඔයාලා හොඳටම ගහලා නේ තියෙන්නේ. කුඩු වෙන්න ගහලා තියෙන හැම දේම ගහලා ඉන්නේ. හැබැයි දුන්නු කෙනාගේ නම කියන්න නන්නේ. ඇඹල හොඳටම ගහලා ඉන්නේ කියලා පේනවා. නේද වසන්ත? ඌයේ ගහලා ඉන්නේ කුඩු වෙන්න. ආය අහන්න දෙයක් නැහැ. කුඩු වෙන්න හැම රෙද්දම ගහලා ඉන්නේ. මේ පැත්තේ ජමයිකාව වගේනේ. ආය ඉතින් අහන්න දෙයක් නැහැ. ඕන තරක බඩු තියෙනවා. ගහලා ඉන්නේ කුඩු වෙන්න. හැබැයි මන් දන්නවා ඔයගලන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඇත්තනම අපි ආවේ මේ උඹලා වල්ලන් නෙමෙයි. කෙනෙක් හොයන්න. ඔන්න ඕක තමයි මටත් උඩ මාතෘකාව. හරිද? අපි කුඩු වෙන්න ගහලා ඉන්නේ. හැබැයි ඔයගලන්ට අල්ලන්න බෑ. හැබැයි බඩු දුන්න කෙනා කවුද කියලා කියන්න බෑ. නෑ නෑ බඩු දීපු එක වැඩකුත් නෑ බඩකුත් නෑ. ඇල්ලුවොත් හොඳයි. හැබැයි මේ ඔය ඔක්කොම අල්ලන්න අර අපි හොයන කෙනා ඉන්න ඕනේ. ඒක තමයි. හරිද? ඔයාලා හොයන එක්කෙනාව මම දන්නවා. හරිද? ඉන්න තැනත් දන්නවා. මම දන්නවා යාව හම්බුනාම තමයි අපිවත් ඇතුළේ දාන්න පුළුවන් කියලා. මාත් අපි නීතිය දන්නවා. හරිද? ඒකින්ද මංගෙන් අහන්න එපා කොච්චර ඇහුවත් කියන්නේ නෑ. අනේ කියන්නකෝ මේ අපිට කිසි දෙයක් කරගන්න බැරුව ඉන්නේ. අර එකෙක් මේ පාරේ මේ හෙළුවෙන් බයිසිකල් පදිනවා. අපිට මොකුත් කියන්න බෑ නිසා. මුළු පොලිසියම ලැජ්ජ වෙලා නේ ඔය සීන් එක මන් දන්නවා. ඒකයි කියන්නේ නැත්තේ. අනේ අයියේ කියන්නකෝ. අනේ ඒක කතා නවත්තන්නයි වැඩක් නෑ. අයියෝ කතා කරලා තේරුම්න්නේ නෑ. අයියෝ ගැන හිතන්න එපා. අයියෝ ප්‍රශ්න අහන්න එපා. හර අහනෝනේ වගේ. ඈ මං ඉන්න එක ෆීලිං එක. ඔයා ඉන්න එක ෆීලිං එක. මං කිව්වනේ. බෑ මේක කරන්න බෑ. විසුලයි මන්නම් කියන්නේ. මේ වැඩිහින්ද අපේ නම සම්පූර්ණයෙන්ම කැත වෙනවා වසන්ත. මේ ඒගනේ මල්ලි මේ ඕක කියනවකෝ මුකුත් කරගන්න බෑ ඔයි. අර සෙව්වන්දිව හම්බුනෙත් නෑ තාම. අනේ කියනවකෝ ඔයි. මට සෙව්වන්දිය කියලා නෑ අයියේ. මට සුදුවාමිනේ ඉන්නවා. මේ වෙලාව ගියද බං යන්නත් තියෙන කලු. මේ පොලිස්පති කොහෙද ඉන්නේ කියලා කියනවකෝ. මේ මං යනවා අයියේ වැඩක් නෑ අයියෝ වෙනවා නාඩු.